හායි කොහොමද ගොඩ දවසකින් අපිට මේ මට කවියක් ගහන්න බැරි වුණා මේ ටිකක් බිසි වෙලා හිටියා. ඉතින් අද වෙනස් තැනක ඉඳන් වෙනස් දිගට මට වෙන වෙලාවක් හොයාගන්න බැරි හින්දා මම මෙහෙම කවියක් වුණ අරන් ඉතින් මේක කැෆේන් හාදු එන්නේතර කතුරයාගේ කැෆේන් හාදු පොතේ කවි තියෙනවා. පිටු මාස් දෙකක් පිරෙන්නම කවි තියෙනවා. මේ මට ලස්සන බුක් මාර්ක් එකක් තියෙනවා. ඉතින් මේකේ කවි ගොඩක් තියෙනවා. ඩිවෝටර් මේක හැඳුන් ඔන්න හාදු වෙනුවෙන් කැෆේන් තොල ගන්න පුරුදු වුණා. හාදු වෙනුවට කැෆේන් තොල ගන්න පුරුදු වුවන්ට කියලා. ඒත් එක්කම මේකේ කවි ගොඩක් තියෙනවා. ඉතින් ඒ කවිගෙන් මම කවි දෙකක් අතර ගන්නට ඇහෙන්න කියන්නම්. එයා නම් කතාව නවත්තන්නේ නැහැ. මෙන්න මෙහෙම. එයා නම් කතාව නවත්තන්නේ එක දිගටම කියවනවා. මොනවදෝ අහනවා. හුලං අතට හාදු එවනවා. මාත් නිදහසේ අහන් ඉන්නවා. උත්තර දෙනවා. ඉතින් මේකග මේ අද නම් දැන් ඉතින් හුලනුත් තියෙනවා. වැහිබර කාලගුණයක්. ඒ කියන්නේ ගෑනු ළමයා ගොඩාක් කියවන එක්කෙනෙක් වෙන්න ඇති. පිරිමි ළමයා අහගෙන ඉන්නවා. ඒක වෙන්න ඇති. ඉතින් ඒ කියවන කියවිල්ල එයා නිදහසේ අහන් ඉන්නවා කියන තමයි කියන්නේ. සුලම් පොදට පෙම් බදින්නම්. තවත් කවියක් නුඹ දෙසින් එන සුලම් පොදටත් පෙම් බදින්නම් මං. ඒ කියන්නේ සමහරට යාගේ ආදරවන්තිය ආව දාලා ගිහින් වෙන්න ඇති. එක්කෝ ආදරවන්තියව හොයා ගන්න විදිහක් නැතුව ඇති. ඉතින් ඒ හින්දා වෙන්න ඇති යාගේ හුලඟටත් මං ආදරය කරනවා කියලා කියන එක තියා කියනවා ඇත්තේ. ඔයයි මගේ ප්‍රථම ආදරේ. මේ ලස්සන කවි ටිකක් මේකේ තියෙන ඉතින් මං කිව්වේ ඒගොල්ලන්ට මොන තරම්මල් හමු වුණත් මට නුඹෙන් ලද සුවඳ අමතක නෑ තවම. ඔව් ඔයයි මගේ ප්‍රථම ප්‍රේමය. හිතේ අයිනක ඒ ලස්සන මතක තාමත් තියෙනවා පොඩිම පොඩි දුකක් එක්ක. සමහරුන්ගේ පළවෙනි ආදරේ ඉතින් හම්බෙන්නේ නැති අයත් ඉන්නවනේ. සමහරුන්ට නම් හම්බෙනවා. තවත් සමහරට තමන් ආදරය කරන කෙනාව හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ හම්බෙන්නේ නැති අයට ඇත්තටම දුකක්. ඒ මතකේ ඒ සුවඳ ඉස්සෙල්ලා මෙයා අතින් අල්ලපු විදිය. ඒ හැම දෙයක්ම හදවතේ කොනක චූටි දුකක් එක්ක. ඒක ඔයාට මට අපි දෙන්නට පොදුයි. එක්කෙනෙකුට කියලා කියන්න බෑ. හැමෝටම තමන්ගේ ප්‍රථම ප්‍රේමය කියන එක මේ මං හිතන හැටියට කවදාවත් අමතක කරන්න බැරි ලස්සනම ලස්සන සුන්දර මතකයක්. මං හිතනවා ඔයාලට තිකල එහෙම අමතක කරන්න බැරි ප්‍රථම ප්‍රේමයක්. ඉතින් ඒ විදිහට මේ කවි නම් ගොඩ තියෙනවා. ඉතින් මට ඔක්කොම කියන්න බෑ. ඒතකොට ඉතින් උගල පොත අරගෙන කියවන්නේ නැහනේ. ආදරය ගැන මාත් හොඳ හැටි දන්නවා. තවත් එක් කවියක් කියන්නම් මං. අමාවක සඳ දිහා බලමින් ආදරය ගැන කවි ලියනවා. පදෙන් පදේ මා ඇමුණුවත් කවි පෙමක් නැති නිසා තැවෙනවා. පෙමක් නැතිමුත් කොහේදෝ කවි පේලි සිහියට නැගිනවා. තනි උනත් දැන් ආදරය ගැන මාත් හොඳ හැටි දන්නවා. ඉතින් ඒ කවිය ගැන මම මුකුත් කියන්නේ නැහැ. ඔයාලා ඒ කවිය ගැන කල්පනා කරලා බලන්න. කොයි වගේ කවියක්ද කියලා. ඉතින් අදට යනවා ආයෙත් තවත් කවියකින් හම්බෙමු.